දවසක් හැමෝටම ඉතින් අපේ මේ channel එකේ පළවෙනි වීඩියෝ එක විදිහට මම ඔයාලට කියලා දෙන්න යන්නේ කවුරු හරි කෙනෙක් programming ඉගෙන ගන්න කලින් ඒ කියන්නේ coding ඉගෙන ගන්න කලින් දැනගන්න ඕන දෙයක් ගැන. ඔයාලා සමහරවිට අහලත් ඇති මේ front end එක back end එක කියලා ඒ එහෙම වචන දෙකක් ගැන. ඒකට මොකක්ද මේ front end එක මොකක්ද මේ back end එක? ඒතකොට ඒකෙන් මොකක්ද වෙන්නේ? එතකොට ඔයාලා දැන් ඔයාලා දැන් ඩෙවලොපර්ස්ලාත් ඉන්නවනේ front end ඩෙවලොපර්ස්ලා back end ඩෙවලොපර්ස්ලා ඊට පස්සේ full stack ඩෙවලොපර්ස්ලා මොනවද මේ ඔයාලා දැන් යන්න ඕන පාත් එක තෝරගද්දි කොහොමද මේක තෝරගන්න ඕනි කියන මෙන්න මේ දේවල් ගැන පොඩි අයිඩියා එකක් මේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි මුලින්ම බලමු මේ මොනවද front end එක කියන්නේ මොකද්ද back end එක කියලා කියන්නේ කියලා. ඔයාලා සමහරවිට අහලත් ඇති දැන් ඔය software engineersලා ඉන්නවා සමහරු කියන්නේ back end developers මම back end developer කෙනෙක් මම front end developer කෙනෙක් මම full stack developer කෙනෙක්. එතකොට මේ front end එකට අදාළ part එක develop කරන කෙනා තමයි front end developer කියන්නේ. එතකොට back end එකට අදාළ part එක develop කරන කෙනා තමයි මේ back end developer කියලා කියන්නේ. ඊට අමතරව ඉන්න ඔය back end front end දෙකම කරන කට්ටිය. ඒ කට්ටිය තමයි කියන්නේ අපි full stack developersලා කියලා. එතකොට අපි බලමු දැන් ඔයාලට මේ chart එකක් මේ image එකෙන් පෙන්නලා තියෙන්නේ back end එකකුයි front end එකකුයි එකතු වෙලා application එකක් කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන. එතකොට මුලින්ම මේ front end එක කියලා කියන්නේ හැමතිස්සෙම user ට view වෙන කියන්නේ application එක user ට view වෙන කොටස තමයි front end එක කියලා කියන්නේ. කියන්නේ user interface එක. හිතන්නකෝ ඔයා ඕනම mobile application එකක් ගත්තත් web application එකක් ගත්තත් user ට පේන්න තියෙන කොටසක් තියෙනවානේ. අන්න ඒ කොටසට තමයි අපි කියන්නේ front end එක කියලා. ඔයා ගත්තොත් ඔයා Facebook app එකට ගියොත් එහෙම Facebook app එක. එතකොට Facebook app එකට ගියාට පස්සේ ඔයාට login වෙද්දි මෙන්න මේ වගේ screen එකක් තමයි මුලින්ම එන්නේ. එතකොට මේ screen එකේ මෙතන image එකක් තියෙනවා. ඊට පස්සේ Facebook ලගේ මෙතන logo එක තියෙනවා. එතකොට මෙතන text එකක් තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා input field දෙකක්. ඊට පස්සේ login button එකක් තියෙනවා. ඒකට මෙන්න මේක තමයි front end part එක. එහෙම නැත්නම් UI එක. එතකොට user නිතරම interact වෙන්නේ UI එකත් එක්ක. දැන් ඔයා හිතන්නකෝ ඔයා මෙතන දැන් මේකෙදි front end එකේ තියෙන දේවල් තමයි buttons තියෙන පුළුවන් menu forms text image මෙන්න මේ වගේ දේවල් front end එකේ තියෙන්න පුළුවන්. දැන් මේ front end එකට කියනවා client side එක කියලා. application එක client side එක කියන්නේ මෙන්න මේ front end එකට. එහෙම කියන්නේ හේතුව තමයි මේ front end එක කියන මෙන්න මේ front end part එක load වෙන්නේ ඔයාගේ browser එකේ. එහෙම නැත්නම් device එකේ. දැන් ගත්තොත් ඔයා web application එකක් නම් ඔයා use කරන web browser එකේ තමයි මේ කෑල්ල load වෙන්නේ. ඊට පස්සේ mobile app එකක් ගත්තොත් ඒ mobile app එක දාලා තියෙන phone එකේ හරි tab එකේ හරි මොකක් හරි device එකේ තමයි මේක render වෙන්නේ. එතකොට අන්න ඒක හින්දා තමයි මේක client side එක කියලා අපි කියන්නේ front end එකට. දැන් ඔයාලට example එකක් විදිහට ගත්තොත් එහෙම දැන් මේ ඔයා Facebook site එකට ගියාට පස්සේ log වෙන්න මෙතන ඔයා email එකේ password එක ගහනවානේ. එතකොට මේ email එකේ password එක ගහලා login button එක press කළාට පස්සේ ඔයාට ටිකක් වෙලා ගිහිල්ලා response එකක් එනවා. ඔයාට log වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් log වෙන්න බැරි නම් මොකද log වෙන්න බැරි හේතුව කියලා. එතකොට මෙන්න මේ email එකයි password එකයි ගහලා login button එක click කරන තැනට එනකම් part එක තියෙන්නේ front end එකේ. දැන් අපි ඊට පස්සේ බලමු back end එක කියලා කියන්නේ මොකක්ද කියලා. එතකොට දැන් ඔයා අර දැන් email එකයි password එකයි ගහලා login button එක press කළාට පස්සේ ඒක යනවා web server එකට. ඒක web server එකට request එකක් විදිහට යනවා. මේ web server එක කියන්නේ front end එක දාලා තියෙන්නේ, ඒ කියන්නේ දාලා තියෙන store වෙලා තියෙන මේ web server එක ඇතුලේ. ඒතකොට front end එකේ UI එකෙන් event එකක් ගියාට පස්සේ web server එකට තමයි මුලින්ම යන්නේ. ඊට පස්සේ web server එකට ගියාට පස්සේ web server එකෙන් back end එක දාලා තියෙන application server එකට ඒ request එක යනවා. එතකොට මේ application server එකෙන් කරන්නේ ඔයාගේ database එකට call කරලා ඒ database එකෙන් data අරගෙන ඒ data ටික process කරලා ඒ අදාළ response එක නැවත web server එක හරහා front end එකට යොමු කරන එක තමයි මේ back end එකෙන් කරන්නේ. එතකොට මේ back end එකට අපි කියනවා server side එක කියලා. ඒ කියන්නේ server එකක් ඇතුලේ තමයි මේ දේවල් වෙන්නේ. user ට පේන්නේ නැහැ මේ දේවල්. එතකොට server එකක් ඇතුලේ තමයි මේ දේවල් වෙන්නේ.
එතකොට අපි බලමු මේ බෑක් එන්ඩ් එකේ උදාහරණයක් විදිහට මේ Facebook ලොගින් පේජ් එක අරගෙන එතකොට මේක ඊමේල් එකයි පාස්වර්ඩ් එක ගහලා ලොග් වුණාට පස්සේ රික්වෙස්ට් එකක් යනවා කියලා මම කියවනේ බෑක් එන්ඩ් එකට. ඒ බෑක් එන්ඩ් එකට ගියාට පස්සේ යා කරන්නේ මේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ඔයාගේ DB එකේ තියෙනවද කියලා බලනවා. එතකොට DB එකේ තියෙනවා නම් ඒ යූසර් නේම් එක පාස්වර්ඩ් එකකට ගැලපෙනවා නම් ඔයාලට සක්සස් රෙස්පොන්ස් එකක් එනවා. ඒ කියන්නේ ඔයාලට ලොග් වෙන්න පුළුවන්. හැබැයි බැරි වෙලාවත් ඒක නැත්තම් ඔයාලට එරර් එකක් එනවා. ඒ සමහරවිට අපිට FB එකට ලොග් වෙන්න තියෙන්නේ යූසර් නේම් පාස්වර්ඩ් ඉන්කරෙක්ට් කියලා. එතකොට අන්නේ එන්නේ ඒ වගේ ඒක නැති වුණාම වෙන එරර් එක. එතකොට ඔන්නෝම තමයි ෆ්‍රන්ට් එන්ඩ් එකයි බෑක් එන්ඩ් එකයි එකට වැඩ කරන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් ෆ්‍රන්ට් එන්ඩ් එක. අපිට ෆ්‍රන්ට් එන්ඩ් එකක් හදාගන්න ෆ්‍රන්ට් එන්ඩ් එකක් හදාගන්න යූස් කරන්න පුළුවන් ලැන්ග්වේජ් තමයි HTML, CSS, JavaScript කියන මෙන්න මේ ලැන්ග්වේජ් තුන තියෙනවා නම් අපිට සම්පූර්ණ ෆ්‍රන්ට් එන්ඩ් එකක් හදාගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ ලැන්ග්වේජ් තුන යූස් කරලා හදලා තියෙනවා ෆ්‍රේම්වර්ක් React, Angular, Vue වගේ JavaScript framework හදලා තියෙනවා. මෙන්න මේ framework වලින් අරවට වඩා පහසුවෙන් web application එක front end part එක develop කරගන්න ඔයාලට පුළුවන්. ඊළඟට mobile app එකක් ගත්තොත් mobile app ගත්තොත් Flutter, React Native වගේ framework වලින් ඔයාලට ලේසියෙන්ම mobile app එක front end එක develop කරන්න පුළුවන්. ඊළඟට back end එක ගත්තොත් backend එකක් develop කරගන්න ඔයාලට use කරන්න පුළුවන් Python, JavaScript, PHP වගේ language use කරන්න පුළුවන්. ඊට අමතරව Django, Node.js, Laravel වගේ framework use කරන්නත් පුළුවන්. එතකොට backend එකේ data store කරන්න අපි database use කරනවා. එතකොට database විදිහට MySQL, MongoDB, Firebase වගේ database වර්ග ගොඩක් use කරන්න පුළුවන්. එතකොට අපි බලමු මේ බෑක් එන්ඩ් එකයි ෆ්‍රන්ට් එන්ඩ් එකයි එකට එකතු වෙලා වැඩ කරද්දී මේක පොඩ්ඩක් අපි දැන් මේ කරපු එකේ සමරි එකක් පොඩ්ඩක් මම ඔයාලට කියන්නම්. දැන් මුලින්ම ගිහිලා යූසර් ඉන්ටරැක්ට් වෙන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එකත් එක්ක මේ. යූසර් ඉන්ටරැක්ට් වෙනවා ෆ්‍රන්ට් එන්ඩ් එකත් එක්ක එක්සැම්පල් එකක් විදිහට යූසර් ගිහිල්ලා මොකක් හරි බටන් එකක් ක්ලික් කරනවා. එතකොට මේ බටන් එක ක්ලික් කරාට පස්සේ ෆ්‍රන්ට් එන්ඩ් එකෙන් සෙන්ඩ් වෙනවා රික්වෙස්ට් එකක් බෑක් එන්ඩ් එකට. මේක සාමාන්‍යයෙන් API එකක් කරා තමයි වෙන්නේ. එතකොට බෑක් එන්ඩ් එකෙන් රික්වෙස්ට් එක ප්‍රොසෙස් කරනවා. ප්‍රොසෙස් කරලා database එකත් එක්ක ඉන්ටරැක්ට් වෙලා ඒ data ටික ප්‍රොසෙස් කරනවා. ඒ ප්‍රොසෙස් කරන data ටික නැවත API එකේ response එක කරා front end එකට යවනවා. එන්නේ යවන data ටික තමයි user ට display වෙන්නේ. එතකොට mobile app එකකිනුත් ඔය විදිහටම තමයි වෙන්නේ. අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයා හිතනවා රෙස්ටුරන්ට් එකකට ඔයා යනවනේ. ඔයා රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා ඔයා මෙනු එකක් තෝරනවා. මෙනු එකක් තෝරලා මෙනු එකේ මොනවා හරි item එකක් select කරලා ඔයා waiterට කතා කරලා කියනවා මට මෙන්න මේ item එක ඕනි කියලා. එතකොට ඊට පස්සේ දැන් එන්නේ ටික තමයි අපි application එක mobile application එකක් හරි web application එකක් හරි ගත්තොත් ඔන්න ඔය ටික තමයි ඔයාගේ application එකේ front end එක වෙන්නේ. හැබැයි waiter ඊට පස්සේ ගිහිල්ලා kitchen එකට ගිහිල්ලා kitchen එකෙන් ඒ item එක හදලා ඒකට ඕන කරන දේ ingredients ඔක්කොම දාලා හදලා අරන් එනවා. ඒතකොට ඒ ටික ඔයාට පේන්නේ නැහැ. ඔයා දකින්නේ waiter යනවා waiter මොකක් හරි එකක් අරන් ඇවිල්ලා ඔයාට කෑම එකක් දෙනවා කියන එක. එතකොට ඕනම ඇප්ලිකේෂන් එකකත් ඔන්න ඒ වගේ තමයි. එතකොට ඔයාට පේන්න තියෙන පාර්ට් එකක් තියෙනවා. ඔයාට නොපෙනෙන අර කිචන් එකේ වෙන වැඩ ටික වෙන වගේ තියෙන පාර්ට් එකක් තියෙනවා. එතකොට ඔයාට පේන්න තියෙන waiter දක්වා waiter වෙනකන් ඒ පේන්න තියෙන වැඩ ටික තමයි front end එක කියන්නේ. එතකොට back end එක කියන්නේ අර කිචන් එකේ වෙන වැඩ ටික. හැබැයි මේ දෙකම ඕනේ ඇප්ලිකේෂන් එකක් හරියට රන් වෙන්න නම්. එතකොට ඔන්නෝක තමයි මේ එතකොට මේ ටික තමයි මම අද ඔයාලට කියා දෙන්න හැදුවේ. එතකොට ඔයාලා දැන් ඉස්සරහට ප්‍රෝග්‍රෑමින් කරන්න පටන් ගන්න කෙනෙක් නම් අලුතෙන්ම කරන්න පටන් ගන්න කෙනෙක් නම් එතකොට ඔයාලා තෝරගන්න ඕනේ ඔයාලා මේ front end කරන්නේ back end කරන්නේ එහෙම නැත්නම් මේ දෙකම කරනවද කියලා. ඊට පස්සේ මේක තීරණය කළා ඔයාලා ඊට පස්සේ මුලින්ම කරන්න ඕනේ මොකක් හරි basic language එකක් ඉගෙන ගන්න එක. මුලින්ම ඔයාලට ඔන්න ඉගෙන ගන්න පුළුවන් JavaScript වගේ language එකක්. ඊට පස්සේ එහෙම නැත්නම් ඊට පස්සේ front end නම් කරන්නේ HTML CSS ඉගෙන ගන්න එක ගොඩක් වැදගත්. ඊට පස්සේ JavaScript ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ JS JavaScript ඉගෙන ගන්නවා කියන්නේ එතන ගොඩක් framework ඔයාලට ඉස්සරහට කරන්න පුළුවන් back end front end දෙකම. මොකද JavaScript වලින් තමයි React.js, Next.js,
ඊට පස්සේ Vue.js, Angular මෙම හැම front end framework එකක්ම වැඩ කරන්නේ JavaScript එක්ක. ඊට පස්සේ back end framework ගත්තොත් Node.js වගේ framework එකක් වැඩ කරන්නේ JavaScript එක්ක. ඊට පස්සේ Python වගේ language එකක් ඔයා ඉගෙන ගන්න ඕන. Python එක්ක ඔයාලට Django වගේ framework එකක් ඉගෙන ගන්න පුළුවන් back end API develop කරන්න. එතකොට මම ඉස්සරහට ඔයාලට කියා දෙන්නම් මේ back end language එකකුයි front end language එකකුයි මම select කරගෙන ඊට පස්සේ database එකක් select කරගෙන සම්පූර්ණයෙන්ම කොහොමද මේ web application එකක් ඒ වගේම mobile application එකක් develop කරන්න කියලා. එතකොට මේ ටික තමයි මම අද කියා දෙන්න ඉදියේ. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒ වගේම ඔයාලා අපේ SL Code Academy page එක like කරලා නැත්නම් like එකක් දාන්න. ඉස්සරහට එන post video වලට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ YouTube channel එක තියෙනවා SL Code Academy YouTube channel එක. ඒකේ link එකත් මම මේක description එකේ දාලා තියෙනවා. ඒක subscribe කරලා අපිට එකතු වෙන ඉස්සරහට අලුත් දේවල් ගොඩක් දැනගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඔය ටික තමයි මම අද කියා දෙන්නේ. ඉතින් ඉස්සරහට තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.